මලත් චූටි පඳුරක් හම්බුණා. ඔව් මගේ ආදරණීය යාළුවනේ මේ උදා වුණු අලුත් අවුරුද්දේ ඔයාලව ආදරයෙන් මගේ හැපි ඩීටි channel එකට පිළිගන්නවා. ඉතින් මගේ යාළුවන්ට මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ උදා වුණු අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබම නිරෝගිමත් වසරක් වෙන්න ඕන කියලා. ඉතින් ඔයාලා බලනවා ඇති අපි කිරි උතුරුවට පස්සේ දැන් මේ කොහෙද යන්නේ කියලා. කොහෙද කියලා දැනගන්න නම් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ අපි අපේ ගෙදර මුලින්ම කිරි උතුරන චාරිත්‍රය අරගෙන ඊට පස්සේ අම්මලා ගෙදර ආවා. මේ පාර අලුත් අවුරුද්දට අම්මයි නංගි විතරයි ගෙදර හිටියුණා. ඒ ඉතුරු චාරිත්‍ර එයාලත් එක්කම අරගන්නවා කියලා. ඉතින් ගයිස් අපි ආවා. ඉතින් අපි එනකොට ඊනකටත් උදා වෙලා. අම්මා ලිනත් එක්ක ගනුදෙනු කරන ගමන් ඉඳී. කාරක මම දැනුත් ගාන ඇඩ් එක අවුරුදු අම්මා ඉතින් අපේ ඕන ගේස් කෙනෙක් වගේ කුස්සියට ගිහලා කරේ ඉතින් මේ වෙලාවේ අපි ගෙදර ආපුකට අපේ අම්මට ගොඩක් සතුටුයි. මොකද එයා හිතුවේ නෑ අපි මේ වෙලාවට ගෙදර ඉඳී කියලා. ඉතින් ඔන්න අපි ඊළඟට ගනුදෙනු කරලා උලත් දීලා වඳින්න පටන් ගත්තා. මේකර ආවදෙන තාත්තිට වඳි. ගාලාද? ගිනි පෙට්ටිය අතනද? ඊළඟට තමයි හොඳම චාරිත්‍රය ආරානුභවය. මේක තමයි ගොඩක් කැවිලි හදාගෙන ඉන්නේ කොයි වෙලාවෙද කන්න හම්බෙන්නේ කියලා. ඉතින් ඔන්න ආදරෙන් අපි හැමෝම එක එක්කෙනාට කිරිබත් කවා ගත්තා. මේ වෙලාවේ අපිට දැනෙන ලොකුම අඩුව තමයි අපේ තාත්තා ගෙදර නැති. එයාට අදත් වැඩ නිවාඩු නැහැ. ඕනේ ගම ලස්සන. කන්න. ආදේන. මේ කැවිලි ජාත් කොම අම්මා හදලා තින්නේ එයාගේ අතින්මයි. ඉතින් ඒවා රසයි. මේ වෙලාවේ ඒව කන්න ඉන්නම ඕනේ. අපි ගෙදර ආවා බෙන්තර. ඉතින් මගේ යාළුවෝ හැමෝටම මුලින්ම සුබම සුබ නිරෝගී සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කලුතරදී මුලින්ම නැකත් අරගෙන කිරි උතුරවලා ඊට පස්සේ වැඩ ඇල්ලීමේ ගනුදෙනු කිරීමේ වැඩකට අපි ගෙදර ආවා. කිරිවද කට්ට රහයි. ඔය කිව්වත් එක. මම නම් කාවා මම දැන් තේ එකක් බොන්නයි හදන්නේ. ඉතින් ඉස්සරහට ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි අද දවසේ මොනවද කරන්න කියලා බලන්න. ඔන්න දැන් යාළුවනේ අපි චූටි ඇතුලේ ගෙදර යනකම් ඉන්නේ. පියන යම්. මං බලුවා.
ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ මා පුංචි කාලේ මාව ආදරෙන් බලාගත්ත ආච්චි කෙනෙක්ව බලන්න. ඉතින් මම චූටි කාලේ ඉන්න ආසනක් තමයි මෙහි. ඔය රතිඤ්ඤා වලට බයේ තමයි බව්ව හැංගිලා ඉන්නේ. පේනවනේ යටත් මාව දැක්කාම තියෙන සතුට. මං චූටි කාලේ ඉඳලම ආච්චි මේ වෙනකම් මට පඳුරු දෙනවා. ඒ වගේම මෙයාලටත් ඒ විදියටම පඳුරු දීලා තියෙනවා. මං ඉන්නේ. ගයිස් මට චූටි පඳුරක් හම්බුණා. පොඩි කාලේ වගේ. එයා දෙන පඳුරේ වටම නෙමෙයි. ඒ ආදරේ ඒ විදියටම තියෙන එක තමයි වටින්නේ. ඉතින් මේ බලන්නේ අම්මයි තාත්තයි අරන් දී මගේ උපන්දින තෑග්ග. ඉතින් අපිට මේ පාර උපන්දිනේට එකතු වෙන්න බැරි වුණා. ඉස්කෝලේ නිවාඩු දුන්නේ උපන්දිනේ දවස්වලමයි. කොට එනෝට? තෙනු මායි එකත් හරි. ආයෙත් එකපාර පත්තු කරගෙන ඔයගොල්ලෝ. කොට එනු එන්න. යා බයයිනේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. बाची तो දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනට වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම උෂා.